நிதி அமைச்சின் செயலாளர் ஹர்ஷன சூரிய பெருமவின் வீட்டிற்கு முன்னால் ஆர்ப்பாட்டத்தில் ஈடுபட முயன்ற குழுவினருக்கு அப்பகுதி மக்களால் கடும் எதிர்ப்பு தெரிவிக்கப்பட்டது. ஆர்ப்பாட்டத்தில் ஈடுபட வந்தவர்களை இலக்கு வைத்து அங்கிருந்தவர்களால் முட்டை மற்றும் சாணம் வீசப்பட்டது. இதனால் குறித்த பகுதியில் பெரும் பரபரப்பு ஏற்பட்டது. இதனையடுத்து சம்பவ இடத்திற்கு சென்ற போலீசார் நிலைமையை கட்டுப்பாட்டுக்குள் கொண்டு வந்தனர். திரைசேரியில் இருந்து 2.5 மில்லியன் அமெரிக்க டாலர்கள் ஹேக்கர்களினால் திருடப்பட்ட சம்பவம் தொடர்பாக நிதி அமைச்சின் செயலாளருக்கு எதிர்ப்பு தெரிவிப்பதற்காக சுகீஸ்வர பண்டார உள்ளிட்ட நவ ஜனதா பெரமுன கட்சியின் ஆதரவாளர்கள் குழுவினர் இன்று காலை பெலவத்தை அகுரேகுட பகுதியில் உள்ள அவரது வீட்டிற்கு சென்றிருந்தமை குறிப்பிடத்தக்கது. උපතිස්ස කුමාරතුංග නියෝජනායක නව ජනතා පෙරමුණ අද අපි මුදල් ලේකම් හර්ෂණ සූර්ය පෙරමුණ ගේ ළඟට ආවා. ඇයි අපි ආවේ? ජනතාවගේ බදු මුදල් හොරා කාපු සූර්ය පෙරමුණට අනතුරු ගවන්න, ආණ්ඩුවට අනතුරු ගවන්න, සමස්ත රජයට අනතුරු ගවන්න. ගොම ගැහුවේ කාටද? ගොම ගැහුවේ තමන්ගේ ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්ගේ ගෙදරට. හැබැයි ඒ ගොම අපිට වැදුනා. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි කියනවා, ජනාධිපතිට කියනවා, මුදල් අමාත්‍යට කියනවා, ඩිජිටල් අමාත්‍යට කියනවා, අමාත්‍යංශ ලේකම්ට අපි කියනවා මේ ගොම ගැහුවේ, මේ පටන් ගැම්මා ඊළඟ ගොම පාරෙන්නේ පැලවත්තට, පැලවත්තෙන් මුදල් අමාත්‍යංශයට, මුදල් අමාත්‍යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒ නිසා අපි මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා, ගොවි ජනතාවගෙන් ඉල්ලනවා, රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලනවා, ශිෂ්‍ය සංගම් වලින් ඉල්ලනවා, මේ තමුන්නාන්සලාගේ අම්මා තාත්තා තමුන්නාන්සලා දුක් මහන්සියෙන් පට්ට දවාලේ වව්වට වැස්සට තෙමිලා කරවෙලා ගත්ත බදු මුදල් මහදවල් හොරා කන ආණ්ඩුව. ඒ නිසා ආවේ මල්පල හදන්න, දැන් වල්පල වලටත් එහා ගිහිල්ලා. නිසා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ පළවෙනි අනතුරු අඟවීම සූදානම් වෙන්න. ජනතාවගේ නැගිටීම ඊටාම ළඟයි. ඒ ජනතා නැගිටීම ගොම වලින්වත්, ගල් වලින්වත්, කඳුළු ගෑස් වලින්වත්, ජල පහරින්වත් මර්ධනය කරන්න බෑ. ඒ මර්ධනය සඳහා නව ජනතා පෙරමුණ සූදානම්. ඒ නිසා ඒ මර්ධනයට මුහුණ දීලා යකඩෙන්, කඳුලෙන්, ලේන් මේ ජනතා අරගලයේ ජයග්‍රහණය කිරීම සඳහා නව ජනතා පෙරමුණ මේ රටේ ජනතාවට නායකත්වය දෙනවයි කියන පණිවිඩය දීලා තමයි අපි අද මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ගෙදරට ආවේ. नागरिक मंत्री दिनेश अबेकोन मार्गम नगर सभाව නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක අපි ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මාලිමාවට ආධාර කරන සහෝදරවරුන්ගෙන් ඔබට ඒ කාලේ ඕන තරම් තිබුණා උද්ඝෝෂණ කරන්න, තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න, නිදහස මේ රටේ. අන්නේ නිදහස වත්මන් ජනතාවට, තරුණයට අහිමි නොකර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කරමු කියලා ආරාධනා කරමින් මා නිහඬ වෙනවා. අද චෞර අනුර කුමාර රටේ සමස්ත ධනය, දේපල, රටේ සම්පත් ටික සූරාකමින් ඉන්නවා. අද යුද්ධය පෙන්නලා හොඳටම සුද්ධ දාන කෙනෙක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයා. යුද්ධය පෙන්නලා බාල තෙල් ගෙනල්ලා ඒකට සුද්ධ දුන්නා. යුද්ධය පෙන්නලා බාල ගල් අඟුරු ගෙනල්ලා එකෙන් කොමිස් ගත්තා, සුද්ධ දුන්නා. යුද්ධය පෙන්නලා තෙල් මිල වැඩි කරලා එකෙන් කොමිස් ගත්තා.
යුද්ධ පෙන්නලා විදුලි බිල වැඩි කරලා ඒකෙන් සුද්දක කොමිස් ගත්තා. ඒ වගේම දැන් යුද්ධය යන අතර මෙන්න පොලේ අනුර කුමාර මහත්තයා හර්ෂණ රූ සූර්ය පෙරම එකතු වෙලා මහා භාණ්ඩාගාරයට ගේමක් දුන්නා. කීයද? ඩොලර් මිලියන 2.5ක් කෝටි 80ක රටේ ජනතාවගේ සල්ලි රටේ ජනතාවගේ බදු සල්ලි තමයි අනුර කුමාර හර්ෂණ සූර්ය පෙරම එකතු වෙලා මේ කොල්ල කෑවේ. අද කියනවා හැකර් ප්‍රහාරයක්ලු. අපි කියනවා අනුර කුමාර මහත්තයට කොහෙවත් හැකර් ප්‍රහාරයක් උනේ නැහැ. මේක සැලසුම් සාගත කරපු මංකොල්ලයක්. ඔබතුමාගේ අමාත්‍යංශයේ ඔබතුමාගේ විෂයපතේ මාස 4ක් ඔබතුමා මේ සිදුවීම හංගගෙන හිටියා. රටේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට මේ වෙච්ච මූල්‍ය වංචාව පාර්ලිමේන්තුවට දැම්මෙන්නේ නැහැ. මූල්‍ය කමිටුවේ සභාපති පාර්ලිමේන්තුවට එන්න කියද්දී මූල්‍ය ලේකම් අත්නෝමතික වාවේ නැහැ. ඇයි? වංචාවක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා දැන් නව ජනතා පෙරමුණ විදියට අපි ආවා හර්ෂණ සූර්ය පෙරම මහත්තයාගේ මන්දිරය හොයාගෙන මේ ගෙවල් තුනම හර්ෂණ සූර්ය පෙරම මහත්තයාගේ මෙහෙම නෙමෙයි පැලවත්තම කල්ලිවලට ගන්න පුළුවන් මේ හොරා කරන විදියට. ඒ නිසා අපි අද හර්ෂණ සූර්ය පෙරම මහත්තයාගේ දැට ආවම ජනතා විමුක්ති පෙරමුණේ කාඩරවරුන්ට තරහා ගිහිල්ලා හර්ෂණ සූර්ය පෙරම මහත්තයාට ගොම ප්‍රහාරයක් කළා කරා. ගොම ප්‍රහාරයක්. තමන්ගේ පාක්ෂිකයම ඇවිල්ලාද තමන්ගේ නායකයාට ගොම ගහන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි ලැජ්ජෙනවා. අපි ගොම ගහන්න ඕනේ නැහැ. හර්ෂණ සූර්ය පෙරම වලට දැන් ගොම ගහනවා පක්ෂ සමාජිකම ඇවිල්ලා. ඒ නිසා අපි කියන්නේ හර්ෂණ සූර්ය පෙරම මහත්තයෝ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දිත්ත ප්‍රදේශයක් හර්ෂණ සූර්ය පෙරම මහත්තයෝ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුවට ඔයාට ඔය කියන උපාධියක් නැහැ. ඔයා මුදල් ලේකම් කවන්න නෙමෙයි. ඔයා ප්‍රාදේශීය ලේකම් තත්ත්වයට සුදුසු නැති කරුණාකර ඉල්ලාසෙන්න. එස අපි හර්ෂණ සූර්ය පෙරමට බල කරන්න ආවේ. එතුමා ගෙදරට ළඟටම ආවම ලැජ්ජාවක් තියෙනවා නම් ඉල්ලාසෙලා ස්වාධීන පරීක්ෂණයකට ඉඩ දෙන්න. දැන් අපි දන්නවා ස්වාධීන පරීක්ෂණයක් කරන්න බෑ හර්ෂණ විතරක් ඉල්ලාසෙලා. අනුර කුමාර දිසානායකුන් හේත් ඉල්ලාසෙන්න ඕන. මොකද එතුමා තමයි මුදල් ඇමති. එතුමා නොදෙන මෙහෙම මුදල් නැවත ගෙවන්න බෑ. අනුර කුමාර හර්ෂණයි බබාලා කවුරු හරි ඊමේල් එකක් එවුවම මෙන්න මේ account එකේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා එහෙම ට්‍රාන්ස්ෆර් කරන සිතක් තියෙනවනේ. හදේනේ අපේ ෆෝන් වලටත් මොබයිල් වලටත් එනවා. අනේ මට කරදරයක් රුපියල් ලක්ෂයක් දාන්න පුළුවන්ද? 50000ක් දාන්න පුළුවන්ද කියලා මැසේජ් එනවා. අපි එහෙම දානවද? අපි කතා කරලා බලලා ඔයාට කරදරයක් වෙලාද? ඇත්තටම සල්ලි ඕනද කියලා බලලා තමයි අපි උදව්වක් කරන්නේ. හැබැයි මේ පහේ පන්තියේවත් ළමයි නොකරන වැඩක් මේ හර්ෂණ සූර්ය පෙරමුල කරලා තියෙන්නේ. ඊමේල් එකක් ආවා. ඊමේල් එකේ තියෙන ටෙලිෆෝන් එකට කතා කරලා සල්ලි දැම්මලු. මේ සුරංගනා කතා මේ සල්ලි ටික ගිහිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවටද ඇමරිකාවටද කියන ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ හින්දා අපි කියනවා අපි බල කරනවා හර්ෂණ සූර්ය පෙරමුලට ඉල්ලා දෙන්න, අනුර කුමාරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා දෙන්න අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. හැබැයි අපක්ෂපාතී පරීක්ෂණයක් අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවේ කරන්න බෑ. ඒකේ ඉන්නවා නල්ලමලේ බඩුව ශානිය බේසේකර කියලා. එයා රංජන්ගේ ගෙදර වලන් හේතුව විතරක් නෙමෙයි අපිට ලැබිලා තියෙන තොරතුරු එයා මේ සූර්ය පෙරම මහත්තයාගේ දාත් වලන් හොදනවා. ඉතින් සූර්ය පෙරම මහත්තයයි ශානිය බේසේකර මහත්තයයි ගහට පොත්ත වගේ ඉද්දී අපිට කොහෙද අපක්ෂපාතී පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා ජනාධිපතිතුමනි ඇත්තටම අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ඕන නම් ඔබතුමා කරුණා කරලා මුදල් ඇමතිකමෙන් අයින් වෙලා මුදල් අමාත්‍යාංශ ලේකම්කමෙන් හර්ෂණව අයින් කරලා ශානිය බේසේකරව අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවෙන් අයින් කරලා මේ පරීක්ෂණය කරන්න. දැන් අද අපිට ලැබිලා තියෙන තොරතුරු අද හැම දෙයකටම මේ ආණ්ඩුවේ හැම දෙයකටම නිලධාරීන් පලි කන්ටේනර් පැන්නුවම නිලධාරීන් ඒකට වුණේ. වෙසක් පොය දවසේ මහා අපරාධකාරයෙක්ට නිදහස දුන්නම අර තුෂාරුපුල් දෙනිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාව හිරේ දැම්ම ඒකට. බාල ගල්ලංගුරු ගෙනාවම ඒකට නිලධාරීන් පලි. ඊළඟට විදුලි බිල වැඩි කරාම ඒකට නිලධාරීන් පලි. බාල තෙල් ටික වැඩි මිලට තෙල් ඇනුම් කරාම ඒකට නිලධාරීන් පලි. ඒ නිසා දැන් හර්ෂණ සූර්ය පෙරමයි අනුර දිසානායක මහත්තයයි පැලවත්තේ මේසේ වාඩිලා දැන් සාකච්ඡා කරනවා මේකට නිලධාරීන් පිට දාලා බේරෙන්න. ඒ හින්දා අපි හර්ෂණ සූර්ය පෙරමට කියනවා අපි අද ආවිල්ලා ඔබතුමන්ට අපි අද ආවිල්ලා අනතුරු අඟල යන්නේ. අපි මෙතෙන්ට නැවත එනවා. එන්නේ යන්න නෙමෙයි ජනතාවගෙන් කොල්ල කාපු මුදල් නැවත ගන්න. ඒ හින්දා ලෑස්ති වෙන්න. විලි සංඝයක් තියෙනවා නම් ලැජ්ජ බයක් තියෙනවා නම් කරුණා කරලා ඉල්ලාස්සෙලා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවී හිමි ඔබතුමාට තරේ කියන්නේ රටේ ජනතාව වෙනුවෙන් රටේ ජනතාවගෙන් කොල්ල කාපු හොරකම් කරපු සල්ලි ටික දෙන්න කියලා අපි බොහොම වැදගත් කමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට අපි ගෞරවයෙන් කියනවා අනේ ලබන සතිය නම් පාර්ලිමේන්තුවට යන්න එපා. ඔබතුමාගේ ඔය
ලුණු නැති කැඳ ප්‍රතිපත්තිය නවත්තන්න. පාර්ලිමේන්තුවට ගිහිල්ලා හැකරුව මම කෑවේ නෑ. හැකර් ගැන මම දන්නේ නෑ. මෙතන වංචාවක් උනේ නෑ. මෙතන වෙලා තියෙන අත්තරද්දක්. අනේ ඔය වගේ සුරංගනා කතා කියන්න එපා ජනාධිපතිතුමනි. ඔබතුමා කියන බොරු අහන්න ජනතාව සූදානම් නෑ. එකක් දෙකක් නෙමෙයි. මේ අවුරුදු එකමාරට රටේ වෙච්ච දැවැන්තම මංකොල්ල කෑම් ටික සහ ජාතිය පවදීම් කරේ අනුර කුමාර දිසානායක නූතන කාලිංගමාගේ ආක්‍රමණයක් විදියට ඇවිල්ලා අපේ ජනතාවගේ දේපල ටික හුරා කෑවා. පන්සල් ටික හුරා කෑවා. භාණ්ඩාගාරේ හුරා කෑවා. අද අනුර කුමාර දිසානායක ජනාධිපති විදියට ඇවිල්ලා භාණ්ඩාගාරේ හොරගම් කරනවා. ලයිට් බිලෙනුත් හොරගම් කරනවා. බාල තෙල් වලිනුත් හොරගම් කරනවා. බාල ගල්ලකුරු වලින් හොරගම් කරනවා. එසා අපි කියනවා දැන් එක මිටට හොරු පෙළට ඇවිල්ලා සුබ නැකතට රට කම්බ හොරෙක්ට බාර දීලා තියෙනවා. ඒ හොරා එලවන්න තමයි මේ නව ජනතා පෙරමුණ ඇතුළු අපි සූදානම් වෙන්න කියන පණිවිඩය දෙනවා.